මෙවර උසස් පෙළ ගොඩදාගත්ත දහස් සංඛ්‍යාත ප්‍රතිඵල හින්දම අපිට මේ මාස 4 ඇතුළත A level කරගන්න පුළුවන් කියලා බොහෝ ඉන්ක්වයරිස් එනවා, කෝල්ස් ගොඩක් එනවා, මැසේජස් ගොඩක් එනවා. ඒ අයට වෙන වෙනම ඉතාම පැහැදිලිව මේ කටයුත්ත මොකක්ද කියලා කියන්න අවශ්‍ය හින්දායි මේ වීඩියෝ එක තියෙන්නේ. අනිවාර්යයෙන්ම මේක එන්න වෙනකම් බලන්න. එතකොට ඔයාලට 2026 අගෝස්තු වල උසස් පෙළ කරගන්න අවශ්‍ය සියලු විස්තර ලැබෙනවා. ඔබ පරක්කුයි කියලා හිතන්න එපා. IMA ආයතනයේ එක්ස්පර්ට්ම මාස 6න් A level පාඨමාලාවේ මේ කෙටි කාලින පාඨමාලාවට. කොහොමද මේක කරන්නේ? අපේ ආයතනයේ විස්තර අපි පුත් කියන්නේ මේ වෙලාවේ ඔබට අවශ්‍යම දේවල් විතරයි මම කියන්නේ. ඔබට කරන්න පුළුවන් ඔබ මේ වෙලාව උසස් පෙළ කරන දරුවෙක් වෙන්නේ. ඔබට කරන්න පුළුවන් වෙන්නේ අපේ ප්‍රධාන විෂයන් 4ක් තියෙනවා. මොකක්ද මේ විෂයන් 4? අපේ ආර්ට්ස් වලින් කරන අපි කරන්න පුළුවන් විෂයන් තමයි සිංහල මීඩියා පොලිටිකල් BC. මේ ඉස්සෙල්ලා මේ විෂයන් කරලා තිබ්බත් නැතත් රිසල්ට් එක මොකක් වුණත් ඔයාට සිංහල මීඩියා පොලිටිකල් BC කියන විෂයන් 4ෙන් ඔයාට උසස් පෙළ කරන්න පුළුවන්. දැන් ප්‍රශ්නේ තමයි සර් මේ කෙටි කාලයක් නේ තියෙන්නේ. මේ කෙටි කාලෙද කොහොමද ඒක ආවරණය කරගන්නේ? ඊටාම සරලව කෙටි කාලය ගැන බය වෙන්න එපා. අපි එකට ලස්සන වැඩ පිළිවෙලක් ඔබට දාලා තියෙන වැඩ පිළිවෙල ඇතුලේ ඔබ හිතනවා මාස 4 කියන එක සතියේ දවස් දෙකක් පන්ති දැම්මොත් එහෙනම් මාස 8යිනේ. සතියේ දවස් 3ක් පන්ති තියෙනවනම් මාස 12 කියලා හිතා ගන්න පුළුවන්. හරි? මේ තියෙන්නේ සිංහල පන්ති තියෙනවා සතියේ දවස් දෙකක් සෙන්සුරාදා ඉරිදා රෑ 8ට. මීඩියා පන්ති තියෙනවා සතියේ දවස් දෙකක් සෞන්දර්ය බදාදා රෑ 8ට තියරි ක්ලාස්. බෞද්ධ ශිෂ්ටාචාර තියෙනවා සෙන්සුරාදා ගාරුවාදායි සතියේ දවස් දෙකක්. දේශපාලන විද්‍යාව බ්‍රහස්පති සිකුරාදා සතියේ දවස් දෙකක්. මීට අමතරව පේපර් ක්ලාස් එකක් තියෙනවා මේ හැම විෂයකට. එතකොට හැම විෂයකටම පැය 6ක් අනිවාර්යයෙන්ම සතියේ පන්ති තියෙනවා. ඔබට කරගන්න පුළුවන්කමක් තියෙනවා. දැන් මෙහෙම කිව්වට බෑනේ. දේශපාලකයෝ කියනනේ පුතේ කොහොමද වැඩේ කරන්න කියලා කියන්නේ. වැඩේ කරනවා කියලා විතරයිනේ කියන්නේ. හැබැයි අපි ඔබට කියනවා කොහොමද මේ වැඩේ කරන්න කියලා. මොකද්ද අපේ වැඩ පිළිවෙල? ඒක කියන්නේ නැතුව කොහොම හරි කරනවා කිව්වට වැඩක් නැහැ. මෙන්න අපි කරන විදිය. මීඩියා මූලික දැනීම තිබ්බ නැති හැමෝටම. ඔන්න අපි ලයිව් පන්ති ඔබට පාඩම් හැම විෂයෙම සම්පූර්ණ සිලබස් එක ආවරණය කරන මේ වැඩේදී. හැම විෂයෙම සම්පූර්ණ සිලබස් එක ආවරණය කරන මේ වැඩේදී. එතකොට ලයිව් ලෙසන්ස් මොනවද තියෙන්නේ? මේ දාලා තියෙන මේ ඔක්කොම ඔබට WhatsApp එකට අපි යොමු කරනවා. මේ තමයි අපි කරන ලයිව් ලෙසන්ස් ටික. රෙකෝඩඩ් ලෙසන්ස් මොනවද? රෙකෝඩඩ් ලෙසන්ස් තියෙන ලෙසන් දෙකයි. ඒ කියන්නේ මේ ලයිව් ඒවා රෙකෝඩින් දෙන්නේ නැද්ද? ලයිව් ඒවා රෙකෝඩින් දෙනවා. හැබැයි රෙකෝඩඩ් ලෙසන් විදිහට මුල් ලෙසන්ස් තුනක් තියෙනවා. මේ ටික කරගත්තට පස්සේ ඔබට යම් අදහසකින් වැඩිට සම්බන්ධ වෙන්න පුළුවන්. රෙකෝඩින් බැලුවේ නැතත් මේ මාසෙ ඉඳන් ඔබ මේ වීඩියෝ එක දකින මොහොත ඉඳන් ලයිව් පන්ති වලට ආවට පස්සේ ඔයාලට වැඩේ කරගන්න පුළුවන්. මම මේ කිව්වේ මීඩියා විෂය. අනේ විෂය මෙහෙම තියෙනවා. BC විෂය රෙකෝඩඩ් ලෙසන්ස් තියෙන දෙකයි. ඒ කියන්නේ ඔයා බලලා එන්න ඕනේ. ඔය බලලාව නැතත් අවුලක් නැහැ. ඔබ අද සිට මේ වීඩියෝ එක දැක්ක මොහොත ඉඳන් ලයිව් පන්ති මේ ඔක්කොම තියෙනවා. 90ක් ලයිව් පන්ති. රෙකෝඩින් දුන්නාට ලයිව් පන්ති වලින් ආවරණය කරනවා. ඊට පස්සේ දේශපාලන විද්‍යාවත් එහෙම වැඩ පිළිවෙලක් තියෙනවා. රෙකෝඩින් තියෙන දෙකයි බලන්න නැත්තම්. ඒ කියන්නේ පන්ති දෙකයි. ඊට පස්සේ සිංහල ඔබ බලන්න හැම විෂයෙම කරන විදිහ එතකොට ඔබට පැහැදිලි සම්පූර්ණ සිලබස් එක ආවරණය කරලා පේපර්ස් උත් කරනවා. ඊළඟට වැදගත්ම කාරණාව කොහොමද ගෙවීම කියන එකනේ. පුතේ අවුරුද්දක කෝස් එකක් අපි මාස දැන් 4කින් කරන්න වෙලා තියෙනවානේ. ඔබ අප්‍රේල් මාසෙට ගෙවීම කරාට පස්සේ ඇත්තටම මාර්තු මාසෙ ඔබට වීඩියෝස් ටිකක් ලැබෙනවා. අප්‍රේල් මාසෙ ගෙවීම කරාට පස්සේ මාර්තු මාසෙ වීඩියෝස් ටිකක් ලැබෙනවා. එතකොට අපේ ගෙවීම් ක්‍රම දෙකක් තියෙනවා. එකක් ෆුල් පේමන්ට් අනිත් එක මන්ත්ලි පේමන්ට්. ෆුල් පේමන්ට් කියන්නේ මොකද්ද? ඔබ හිතන්නකෝ. ඔබ එකවර ගෙවීමක් කරාට පස්සේ ඔබ කරන විෂයන් තුනේම සම්පූර්ණ ටියුට් සෙට් එක ගෙදරටම කුරියර් කරනවා. ඔබට වෙන කිසිදු ගායක කිරීමක් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ විභාගෙ දක්වා. මන්ත්ලි පේමන්ට් කියන්නේ මාස ගාන ගෙවාගෙන යන්න පුළුවන්. එතකොට ටියුට් එකේ PDF එක තමයි ලැබෙන්නේ. print out එක අරගෙන පන්තියට එන්න ඕන. ඒත් අසාධාරණ නෑ. බලන්න මේකේ ගෙවීම් ගණන් කොහොමද කියලා. මාසිකව ගෙවනවා නම් එක විෂයකට තියරි පන්ති වල විතරක් රුපියල් 3000ක අය කිරීමක් තමයි අපි කරන්නේ. ඊට අමතරව පේපර් ක්ලාස් එක තමයි 1200 එක විෂයට අය කරන්නේ. එතකොට මාස 4යි කියන්නේ 12000යි. පේපර් ක්ලාස් එක අපි මාර්තු පටන් ගත්තොත් චුට්ටක් ගන්න වෙනස් වෙන පේපර් ක්ලාස් එක ගන්න හරියටම 1200 ගන්න මාස 5ක් අපිට ගන්නවා. මොකද මාර්තු මාස පේපර් ක්ලාස් වල ගන්න ඕනේ. එතකොට මාර්තු පේපර් ක්ලාස් වල විතරක් 6000ක් ගන්නවා මාසෙක 1200යි. ඒක සංකීර්ණයි නම් මෙන්න මේ පාර උසස් පෙළ කරනවා නම් ඔයාට තියෙන හොඳම අවස්ථාව මේ තියෙන්නේ විෂයන් 4ෙම ජෙනරල් ඉංග්‍රීසිත් එක්කම විෂයන් 5ෙම සම්පූර්ණ ටියුට් සෙට් එක. දැන් මොකද්ද ඔයාලට කරන්න තියෙන්නේ? ඔයා ෆුල් පේමන්ට් එක කරොත් එහෙම ඔයාට එක විෂයක රුපියල් 3000 ගානේ මාස 4 රුපියල් 12000. හැබැයි මාස 4 කියවට මාර්තු මාසේ අර රෙකෝඩඩ් ලෙසන්ස් උත් එක්ක සම්පූර්ණ සිලබස් එක ආවරණය කරන තියරි පන්ති වල ගෙවන්න ඕනේ රුපියල් 12000ක් විතර. එතකොට මීඩියා නම් උදාහරණයක් විදිහට මම ගන්න විෂයෙ මම කියන්නම්
පාඩම් 12ම ආවරණය වෙන ටියුට් සෙට් එකක් තියෙන මේ ටියුට් වල හිස්තන් නැහැ. ඒ කියන්නේ හිස්තන් ටියුට් සෙට් එකකින් සම්පූර්ණ විෂය නිර්දේශය අපි ලස්සනට ආවරණය කරලා දෙනවා. හැබැයි ටියුට් වල විතර වැඩේ ගන්න බෑනේ අනිවාර්යෙන් ඉගෙනීම් කරනවා. මේ තියෙන සිංහල විෂයත් එහෙම සම්පූර්ණ ටියුට් සෙට් එක. මේ තියෙන BC වල තියෙන සම්පූර්ණ ටියුට් සෙට් එක පාඩම් 10ම ආවරණය වෙනවා. මේ පොලිටිකල් වලත් සම්පූර්ණ ටියුට් සෙට් එක. ඒ වගේම ජෙනරල් ඉංග්‍රීසි වලටත් අපි එහෙම වෙනම ටියුට් සෙට් එකක් ක්ලාස් කරලා තිනවා. ඔබට මාස 4 ස්ට්‍රෙස් එක නැතුව ෆුල් පේමන්ට් එක කරාට පස්සේ ඔබ මොන තත්ත්වෙ හිටියත් වැඩේ කරගෙන තිබ්බත් නැතත් ඔයාට සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය කරගන්න පුළුවන්. විෂයකට 12000 වුණාට විෂයන් 3ම කරනවා නම් 36000ක් වෙනුවට අපි රුපියල් 1000ක් අඩු කරලා 35000ක අය කිරීමක් තමයි කරන්නේ මේ තියරි පන්ති වලට. ඊට පස්සේ පේපර් ක්ලාස් එකට කොහොමද? පේපර් ක්ලාස් කියන්නේ මෙහෙමයි. පේපර් ක්ලාස් එකේදී එක විෂයකට 1200 ගානේ මාස 5ක්ම තියෙනවානේ. මොකද අප්‍රේල් මාසෙත් එක්ක මාර්තු මාසෙත් එක්ක මාර්තු අප්‍රේල් මැයි ජූලි කියන මාස අගෝස්තු විභාගය තියෙන කතරත් එක්ක. එතකොට රුපියල් 6000ක අය කිරීමක් කරනවා. මම තව සරල කරන්නම් මේ වැඩේ. දැන් එතකොට ඔබ එක විෂයකට අපේ පන්ති වලට සම්බන්ධ වෙනවා නම් එක විෂයකට අපේ සම්බන්ධ වෙනවා නම් ෆුල් පේමන්ට් එක කරනවා නම් තියරි රිවිෂන් දෙකටම තියරි පේපර් ක්ලාස් දෙකටම රුපියල් 12000 වැඩි කිරීම 6000 කියන්නේ රුපියල් 18000ක් ගෙවුවා නම් ඔයාට නැවතත් එම විෂයට රුපියලක්වත් අය කරන්නේ නැහැ. විභාග දක්වාම තියරිත් කළා පේපර්සුත් කළා යවන්න. විෂයන් දෙකකට නම් රුපියල් 18000 වැඩි කිරීම දෙක කියන්නේ එතකොට 36000ක් වෙන්නේ. ඔව් 36000ක් වෙන්නේ. විෂයන් තුනටම නම් 54000ක් වෙන්නේ 1000ක ලාභිකුත් තියෙන හින්දා 53000 වෙන්නේ විෂයන් තුනම කරනවා නම්. ඊට අමතරව ජෙනරල් ඉංග්‍රීසි කරනවා නම් ඔබ රුපියල් 12000ක වෙනම අය කිරීමක් ජෙනරල් ඉංග්‍රීසි වලට තියෙනවා. නමුත් ඒක ඉතින් අත්‍යවශ්‍ය දෙයක් නෙමෙයි. ඔබ මේ වෙලාවේ මේ විෂයන් තුන මූලිකත්ව ලබා දෙන්නේ. ඉතාලම සරලව කියනවා නම් එක වචනකින් කියනවා නම් ඔබ මෙවර උසස් පෙළ කරනවා නම් ඔබ රුපියල් 53000 ගෙවීමක් කරොත් සිංහල මීඩියා පොලිටිකල් BC කියන විෂයන් හතරම තව රුපියලක්වත් ගෙවීම කරන්නේ නැතුව සම්පූර්ණ සිලබස් එක ආවරණය කරගෙන පේපර්ස් උත් කරගෙන මොඩල් පේපර්ස් පාස් පේපර්ස් තුමේ ඔක්කොමත් එක්ක ඔයාට A3ක් ගන්න පුළුවන් ලෝ ෆැකල්ටි යන්න පුළුවන්. එහෙම ගිය ළමයි මෙවරක් ඉන්නවා. අපේ අංකය ඔබට මම යොමු කරන්නම් 0.73 90 30. මේ අංකයට WhatsApp කරාට පස්සේ ඔබට සියලු විස්තර ලැබෙනවා. ඉතා විශාල ඉන්ක්වයරි ප්‍රමාණයක් එන හින්දා තමයි මේ වීඩියෝ එක තියන්නේ. ඔයාට මේ කියපු කාරණා නිකන් වේගෙ වැඩි නම් තව විස්තර දැනගන්න ඕන නම් මේ සම්බන්ධනුත් අපි පැය දෙකක් කරලා වීඩියෝ එකක් තියෙනවා. ඔයාට ඒකත් ඕන නම් මේ WhatsApp අංකෙ ගිහිල්ලා ඔබට ඒක දැනගන්න පුළුවන්. තවත් සම්පූර්ණ විස්තර ලැබෙනවා. ඊටත් පස්සේ මේ ඔබ මේ දකින වීඩියෝ එක දකින දවසේ තමයි මේ පන්තිට සම්බන්ධ වෙන්න. ඊට පස්සේ අප්‍රේල් 10 වෙනිදාට අපි නැවතත් සෙමින එකක් තියලා මේ වැඩපිළිවෙල ගැන පැහැදිලි කිරීමක් කරමු. මොකද පන්ති ඇතුළේ මේ වැඩපිළිවෙල පැහැදිලි කරන්න බෑනේ ගුරුවරුන්ට මේ චැලෙන්ජ් එකත් එක්ක. එදාට ඔබට සම්පූර්ණ විස්තර ලබා ගන්න පුළුවන්. මේ වැඩේ අපි තනියම නෙමෙයි කියන්නේ මේ වෙලාවෙත් මම ඉන්නකොට අපිත් එක්ක සම්බන්ධලා ඉන්නවා. මේ වෙලාවේ අපේ මාසයෙන් A level කලාවාංශ කඩන පාඩමවල කලා අංශයේ අපේ කල්පනාකාරතුමා ජනිත් ඉන්ක්වයරිස් ගොඩක් එනවා නේද? ඉන්ක්වයරිස් අද කොහොමද මේ වැඩේ හැන්ඩල් වෙන්නේ? දැන් ඔබ කිව්වා මේ නම්බරේ WhatsApp කරලා පස්සේ මොකද්ද මේ දරුවන්ට ලැබෙන්නේ අපිට කියන්නේ? ඒ කියන්නේ සර් අපිට දැන් එන ඉන්ක්වයරිස් වලට අපි වෙනදා සාමාන්‍ය ඉන්ක්වයරි එකක් ආවම එයාට කෝල් කරලා විස්තර ටික ඔක්කොම කියලා රෙකෝඩින් බලන්නේ කොහොමද වෙබ් එක ගැන ඔක්කොම විස්තර කියනවා. නමුත් මේ වෙලාවේ දැන් අපිට කතා කරන කට්ටිය කරන චෝදනාවක් තමයි ඔයාලට කෝල් ගත්තට ආන්සර් කරන්නේ නැහැ නේ. මැසේජ් කරාට රිප්ලයි කරන්නේ නැහැ නේ කියන්නේ අපිට අපේ ධාරිතාව ඉක්මවා යන ප්‍රමාණයට මැසේජස් එනවා කෝල්ස් එනවා. ඒ නිසා තමයි මම මෙසර්කිනුත් රික්වෙස්ට් කරන්නේ. එතකොට ඇත්තට වෙන ආන්සර් ගන්න යන්නේ නෙමෙයි වේටින් ලිස්ට් එකේ වැටෙනවා. ඒකයි වැඩේ. ඒ නිසා තමයි අපි මේ වීඩියෝ එක කරන්නේ. එතකොට මේ මම පොදු උපදේශ ටික කියන්නම්. මේ දැන් 790 විතර මැසේජ් එකක් දැම්මම පස්සේ ඔයාට එනවා අපෙන් රිප්ලයි එකක්. ඒ රිප්ලයි එකේ තියෙනවා 2026 අවසාන කණ්ඩායමේ කමියුනිටි ලින්ක් එක. මුලින්ම කරන්න ඕනේ අනිවාර්යයෙන්ම කරන්න ඕනේ දේ තමයි මේ කමියුනිටි ලින්ක් එකට සම්බන්ධ වෙන එක. එහෙම සම්බන්ධ වුණාට පස්සේ පාඨමාලාවට අදාළ නොමිලේ පන්ති ටික, පන්ති ගාස්තු, ඊට පස්සේ පේපර් ක්ලාස් එකට කොහොමද තියරි පන්තියට කොහොමද, ඊට පස්සේ මොන account වලටද ගෙවන්න ඕනි, ගෙව්වට පස්සේ මොනවද කරන්න ඕනි, ඒ සියලුම විස්තර මේ කමියුනිටි කරා අපි අප්ඩේට් කරනවා. එතකොට මේ දැන් රිසල්ට්ස් ආවට පස්සේ A level කරන්න බලාගෙන ඉන්න දරුවෙක් නම් ඔයාට මේ වැඩේ ගොඩ දා ගන්න අවශ්‍යතාවය තියෙනවා නම් අනිවාර්යයෙන්ම මේ මං කියන කමියුනිටියට සම්බන්ධ වෙන්න සහ මේකේ අපි දවසට සාමාන්‍ය මැසේජස් 4ක් විතර දාන්නේ. මේ මැසේජස් ටික අනිවාර්යෙන් බලන්න මොනවද මේකේ තියෙන්නේ කියන එක සහ අපි දෙන ෆ්‍රී ලින්ක්ස් වලින් ක්ලාසස් වලට සම්බන්ධ වෙන්න අපි මේ 10 වෙනිදා තියෙන සෙමිනාර් එකේ ලින්ක් එකත් මේ කමියුනිටි එකම තමයි දාන්නේ. ඒකට ඒකටත් සම්බන්ධ වෙන්න පුළුවන්. සම්බන්ධ වුණාට පස්සේ ඔයාට මේ වැඩේ කරගන්න පුළුවන්. 10 වෙනිදා වෙනකල් නොමිලේ තියෙන පන්ති ටිකට සම්බන්ධ වෙන්න. එතකොට ගොඩක් ප්‍රශ්න විසඳ ගන්න පුළුවන්. තව අහන ප්‍රශ්න තමයි ගෙව්වට පස්සේ මොකද කරන්න ඕනි කියලා.
ස්ලිප් එක 770 WhatsApp කරා නම් හරි. තව අහන දෙයක් තමයි තියරි එකටයි පේපර් එකට ගෙව්වට කමක් නැද්ද කියන එක ස්ලිප් එකෙන් ගෙව්වට කමක් නැද්ද කියලා අහනවා. ඒතකොට විෂයන් තුනටම වෙන්න පුළුවන්, විෂයන් 3යි පේපර් ක්ලාස් 2යි වෙන්න පුළුවන්, විෂයන් 3යි පේපර් ක්ලාස් 3යි වෙන්න පුළුවන්. මොනවා වුණත් ප්‍රශ්නයක් නැහැ. එක ස්ලිප් එකෙන් ගෙවලා ස්ලිප් එක WhatsApp කරා නම් ප්‍රමාණවත්. ඔබට ගෙවීම් සම්බන්ධ විස්තර තමයි මූලික වශයෙන් ලබා දුන්නේ. විෂයන් සම්බන්ධ විස්තර අපි ඔබ සම්බන්ධ වුණු ගාම මාර්තු මාසේ අපි මම කියන රෙකෝඩ් ලෙසන්ස් එකක් තියෙනවා කියලා. ඒ රෙකෝඩ් ලෙසන් පළවෙනි ලෙසන් ටික ඔක්කොම ෆ්‍රී ඔබට අපි ලබා දෙන්නේ. මීඩියා අලුතෙන් පටන් ගන්න කෙනෙකුට මීඩියා ගැන අදහසක් ඒ පළවෙනි පන්තියෙන් ගන්න පුළුවන් ගෙවීම් ගන්න ඉස්සෙල්ලා උනා. එතකොට ඒ ටික ලබා දෙන ඒ වගේම මේකට මොටිවේට්වා පේනවනේ සිංහල දවස් 3යි සතියේට කියන්නේ පැය දෙක ගන්න තුන ලස්සන මේ ටයිම් ටේබල් ක්‍රෑෂ් වෙන්නේ නැහැ. හැම විෂයම අවම වශයෙන් පැය දෙක ගන්න පන්ති තුනකින් ඔබව ගොඩ දාලා දෙනවමයි. ඒ හින්දා විශ්වාස ගොඩනා ගන්න අපේ ආයතන විශේෂත්වය වෙන්නෙම කෙටි කාලීන පාඨමාලා සම මේවර බය නැතුව කටයල්ල ගෙන බලන දහස් ගාණක් පන්ති වලට සම්බන්ධ වෙලා 100% ඉහළ ප්‍රතිඵල. ඒ තුනේ ලෝ ෆැකල්ටි නම් ඔබට අවශ්‍ය සමත් වීම දක්වා ඔබේ උනන්දුව කැපකිරීමත් එක්ක අපි ලබා දීලා තියෙනවා. මෙවරත් ඔබට චැලෙන්ජ් කරනවා සර් මේ කරගන්න පුළුවන් නේද කියලා අහනවා නම් මේ ෆෝමැට් එකේ පන්ති ආවොත් තාම සල්ල කියනවා මේ ෆෝමැට් එකේ පන්ති આવොත් අපි වග කියනවා අනිවාර්යෙන් විභාගෙ සමත් වෙනවා. සතියේට එක විෂයක් පැය 6 ගානේ පැය 18ක් වැඩ කරනවා නම් අනිවාර්යෙන්ම සමත් වෙනවා. අසමත් වෙන්නේ වැඩ කරන ප්‍රමාණයත් එක්ක ඔබට ඒකද B එකද C එකද කියලා තීරණය කරන්න පුළුවන්. ඒ හින්දා කරන්න තියෙන මෙච්චරයි 0.73යි 90යි 30ට WhatsApp කරලා වැඩේට සම්බන්ධ වෙලා 20යි 20යි උසස් පෙළ කරන්න ඔබ ප්‍රමාද නැහැ. මොකද මාස තුනෙන් ලෝ ෆැකල්ටි ළමයින්ගේ රිසල්ට්ස් අපේ Facebook page එකට ගිහින් ඔබට බලන්න පුළුවන්. ජය වේවා.